හයි අද වීඩියෝකින් සම්පූර්ණ පැච් එකක් කොහොමද හදාගන්න කියලා අපි බලමු. මුලින්ම ඔයගොල්ලෝ අලුත් ෆයිල් වර්ෂන් එක අප්ඩේට් කරගන්න. අප්ඩේට් කරන්න කොහොමද කියලා දන්නේ නැත්නම් මට මැසේජ් එකක් දාන්න. මම ඒකට වීඩියෝ එකක් කරලා දාන්නම්. අප්ඩේට් කරලා දුන්නාට පස්සේ අපිට මුලින්ම කන්සෝල් එක දකින්න පුළුවන් මේ විදිහට පළවෙනි channel එකට අපේ local input එකට පැච් වෙලා තියෙන්නේ. මුලින්ම කරන්න ඕනේ අපි මේ අපේ channel list එක හදා ගන්න ඕනේ. ඔයගොල්ලන්ට පහසු විදිහට ඔයගොල්ලෝගේ channel list එක හදාගන්න. මම අද basic patch එකක් හදලා පෙන්නන්නම්. මුලින්ම කරන්න ඕනේ මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මෙන්න මෙතන තියෙන මේ ටික් එක අයින් කරගන්න ඕනේ channel 48ෙම. මම දැන් මේ channel 48ෙම මේ link එක අයින් කරගත්තා. ඊළඟට අපි channel ටික rename කරලා හදාගමු. මම පළවෙනි channel ටිකට voice ටික දාගන්නවා. මම voice පහක් දෙන්න දාගත්තා. ඊළඟට මම keys දාගන්නවා. ඊළඟට guitars දාගන්නවා. ඊළඟ channel එකට bass. ඊළඟට අපි drum set එක දාගමු. channel ටික දාගෙන ඉවරයි. ඕනනම් කලර් එකක් දාගන්නත් පුළුවන්. ඉතින් මම මෙතනින් කලර් එකක් දාගන්නම්. මේ කලර් එක පේන්නේ නැත්තේ තාම අපි assign කරලා නැති නිසා. ඉතින් assign කරාට පස්සේ අපිට මේ කලර් එක පේනවා. අර කලින් channel ටිකේ දාපු කලර් එක පේන්නේ. ඒ ටික assign වෙලා තියෙන්නේ. ඒකයි channel ටික පෙන්වන්නේ කලර් එක. ඔන්න ඕනනම් icon එකක් දාගන්නත් පුළුවන්. channel ටික rename කරලා මම කලර් එක දාලා ඔක්කොම කරලා ඉවරයි. ඊළඟට අපි input ටික rename කරගමු. routine වලට ගිහිල්ලා source වලට ගිහිල්ලා අපි stage box එක in කරගන්නේ AES A එකට. ඉතින් අපි AES A එකට ගිහිල්ලා මේ input channel ටික rename කරගමු. පළවෙනි channel පහට voice දාගමු.
හරි අපි පළවෙනි channel පහට voice පහ දාගත්තා. මේ channel එකට keys දාගත්තොත් අපිට link කරන්න පොඩි ප්‍රශ්නයක් එනවා. ඒක නිසා මම මේ 6 වෙනි එකට base දාගන්නම්. දැන් මට channel එක ළඟ channel දෙකක් තියෙනවා link කරගන්න. ඉතින් මම මේ දෙකට keys දාගන්නම්. ඊළඟ channel දෙකට මම guitars දාගන්නම්. හරි දැන් මගේ channel 12ක් ඉවරයි. මම ඊළඟ channel එකට drums දාගන්නම්. හරි මම මේ channel එක rename කරලා ඉවරයි. ඉතින් ඔයගලන්ට ඕන නම් මෙතනින් මේ channel වලටත් color එකක් දාගන්න පුළුවන්. icon එකක් දාගන්නත් පුළුවන්. මම ඉතින් මේවා මොකුත් දාගන්න යන්නේ නැහැ. ඔයගලන්ට පුළුවන් ඉතින් මේකේ ෆොටෝ එකක් ගහන් තියන් ඉඳලා සෙටප් කරන වෙලාවට ඒ ෆොටෝ එක කාට හරි සෙටප් කරන්න එක්කිනෙකුට යවලා මේ විදිහට ඉන්පුට් ටික ගහලා තියන්න කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක හරිය ලේසි. මෙතන දැන් මගේ guitars ස්ටීරියෝ යන්නේ keys ස්ටීරියෝ යන්නේ. ඉතින් මෙතනින් එතකොට ස්ටීරියෝ ලින්ක් කර ගන්න ඕනේ. මම මේ keys ලින්ක් කර ගන්නවා. keys දෙකම guitars ලින්ක් කර ගන්නවා. rename කරගෙන ඉවරයි. channel එකට assign කරගමු. අපිට මෙතනින් පුළුවන් assign කරගන්න. පළවෙනි channel වලට assign වෙලා තියෙන්නේ. අපි ඒ ටික අයින් කරගෙන බලමු කොහොමද assign කරන්නේ කියලා. අපි input එක දාමු. අපේ source එක ASA එකෙන් තමයි channel ටික in කරලා තියෙන්නේ. stage box එකට stage box එක අපි in කරලා තියෙන්නේ AS50 එකට. මෙතන lock එක අරගන්න ඕනේ. lock එක අරගෙන අපි මෙන්න මෙතන මේ sign වෙලා තියෙන ටික run කරගමු. මම දැන් මේ ටික patch කරගන්නවා. voice ටික මම patch කරගත්තා මෙතනින්. මේ patch කරන්න පුළුවන් එක විදියක්. මම අනිත් විදියට ඊට ටික patch කරගන්නවා. channel එක select කරලා home වලට යන්න. home වල මෙන්න මෙතන තියෙනවා input. අපිට මෙතනින් පුළුවන් patch කරගන්න. එතනින් ගිහිල්ලා අපිට මෙතන source එක තෝරගන්න ඕනේ. අර විදිහටම yes a මගේ මේ පළවෙනි key එක පස්සේ මගේ දෙවෙනි key එක guitar bass
හරි මම දැන් ඉන්පුට් ටික පැච් කරගෙන ඉවරයි. ඉතින් මම පැච් කරගත්ත ටික අපි ගමු මේ පළවෙනි channel දෙක. ඒ කියන්නේ පළවෙනි mic දෙක මම ඉන් කරන්නේ මෙතන local input 1.2 කියලා. අපබලමු කොහොමද ඒක මේකට පැච් කරන්න කියලා. අර විදිහටම අපි routing වලට යන්න ඕනේ. ගිහිල්ලා source වලට ගිහිල්ලා මෙන්න මෙතන local in වලට යන්න ඕනේ. පළවෙනි channel දෙකටනේ අපි input කරන්නේ FM එක. මේක name කරගමු FM 1 FM 2 කියලා. අපි දැන් බලමු මේ දෙක කොහොමද පැච් කරගන්නේ කියලා. මේ දෙක අපි පැච් කරේ AES එකටනේ. ඒවට මේ දෙක අපි ඉන් කරලා තියෙන්නේ local input 1.2ටයි. අපි අර වගේම routing වලට ගිහිල්ලා channel වලට ගිහිල්ලා මෙතන local කේදකේන තියෙන්නේ. අපි මෙතන local in වලට ගිහිල්ලා පළවෙනි එක FM එකට දාමු. දෙවෙනි එක දෙකට දාමු. ඉතින් ඔහොම තමයි ඉතින් පැච් කරන්නේ. දැන් අපි ඉන්පුට් ටික සම්පූර්ණයෙන් පැච් කරලා ඉවරයි. දැන් අපි බලමු අවුට්පුට් ටික කොහොමද පැච් කරන්න කියලා. අපි හිතමු මේ පළවෙනි යට in-ears වලට පළවෙනි එක ගමු voice main. දෙවෙනි එක keys ගමු 3 guitar 4 දාගමු bass 5 drums අපිට ඕන drum sub එකකුත් දාගන්න පුළුවන්. හරි මේ තියෙන අපේ in-ears ටික. අපිට මේකට කලර් එකක් දාගන්න පුළුවන්. කැමතිනම් mask එක හදාගමු. rename කරගමු. main කියලා. කලර් එකක් ඕනනම් දාගන්න පුළුවන්. ඉතින් අපේ එතන mask එක මේකේ mask 4ක් තියෙනවා. mask වේලස් 4ක් තියෙනවා. මම පළවෙනි එක දාගත්ත mask එකට. ඊළඟටම matrix ටික rename කරගන්නවා. මම යනවා මෙතන matrix වලට ගියාට පස්සේ මේ පළවෙනි 4 එන්නේ මෙතන අපේ මේ master 4. ඉතින් අපිට මෙන්න මේ මෙතනින් page මාරු වෙන්න පුළුවන්. මම ඉතින් මෙහෙට දාගන්නවා. එතකොට මේ තියෙන්නේ මගේ matrix පළවෙනි එක. මේක tops වලට දාගන්නවා. ඒක sub වලට දාගන්නවා. මේකෙත් වෙන ඕන කලර් එකක් දාගන්න පුළුවන්. හරි මම දැන් matrix ටික rename කරලා ඉවරයි. output ටික ඔක්කොම rename කරලා ඉවරයි. අපි බලමු කොහොමද output ටික assign කරන්න කියලා. අර වගේම routing වලට යනවා. ගිහිල්ලා මෙතන තියෙන output කියලා. ඉතින් මෙතන output වලට යනවා. output වලට ආවට පස්සේ ඉතින් අපි බලන්න ඕනේ මේ ටික කොහොමද out කරන්න කියලා. ඉතින් ගොඩක් අය mixer එකේ output අට ගන්නවා. يعني මේ local output අට ගන්නවා master එකට. එතකොට stage box එකේ output ටික ගන්නවා
මොනිටර්ස් වලට ඉනිස් වලට මම ගන්නවා ස්ටේජ් බොක්ස් එකේ පළවෙනි අවුට්පුට් ටික ඉනිස් වලට. එතකොට මේක රූට් කරගන්නේ දැන් මම මේ ඉන්නේ ස්ටේජ් බොක්ස් එකේ. මෙතන AES එකේ පළවෙනි එක මම දාගන්නවා වොයිස් වලට. මෙතන ලොක් එක කරගන්න ඕනේ වොයිස්. හරි. ඊළඟට ඉන්නේ කීස්. දැන් අපි කීස් ස්ටීරියෝ යනවා නම් හරි වොයිස් මම පළවෙනි එකට වොයිස් දාගත්තා. ඊළඟට කීස් මම දෙවෙනි එකට කීස් දාගන්නවා. කීස් අපි ස්ටීරියෝ යනවා කියලා හිතමු. ස්ටීරියෝ යනවා නම් අපි කීස් දෙවෙනි එකට L තුන්වෙනි එකට R. ඊටස් ස්ටීරියෝ යනවා නම් ඊටස් ඊළඟට ස්ටීරියෝ. තර පහ P bass මොනෝ කියලා හිතමු. ඊළඟට drums ස්ටීරියෝ. ඊළඟට drum sub. හරි. අපි ඉනිස් ටික assign කරලා ඉවරයි. ඊළඟට අපි බලමු output ටික patch කරගන්න. output ටික මම මේකේ local out වලින් out කරනවා කියලා හිතමු. එතකොට මෙතන local out වලට ගිහිල්ලා local out ටික අපි මෙතන patch වෙලා තියෙන්නේ. මේ ටික මුලින්ම අයින් කරගමු. අපි පළවෙනි දෙක tops ගමු. එතකොට පළවෙනි දෙක tops එන්නේ matrix වලින්. එතකොට මෙතන තියෙනවා matrix L R. පළවෙනි දෙක left right matrix assign කරගත්තා. ඊළඟ එක අපි ගමු 3 sub. හරි. දැන් මම මේ පැච් එකේ input output ඔක්කොම පැච් කරගෙන මෙඩියට ගිනේම් කරන් සේරම ඉවරයි. ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේක කොහොමද මාස්ටර් එකට සෙන්ඩ් කරන්නේ, මාස්ටර් එක කොහොමද මේට්‍රික්ස් වලට සෙන්ඩ් කරන්නේ කියලා.